ඉතින් අද අපි බලමු මොකද්ද මේ ජූනි 11 වෙනිදා පායනවා කියන ස්ට්‍රෝබෙරි හඳේ කතාව. ඉතින් එදාට හඳට මොකද වෙන්නේ? හඳේ වර්ණයට මොකද වෙන්නේ? හඳේ හැඩයට මොකද වෙන්නේ? ඇයි මේකට ස්ට්‍රෝබෙරි හඳක් කියන්නේ? මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. එහෙනම් මේ අරුම පුදුම වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී ඉන්න. අපි යන් අපේ වීඩියෝ එකට. සෑම අවුරුද්දකම වගේ වසන්තය අවසන් වී ගිම්හානේ උදා වෙනවත් සමගම ලස්සන කතාවලින් පිරුණු එක්තරා හඳක් පායනවා. ඒ හඳ තමයි ස්ට්‍රෝබෙරි පූර්ණ චන්ද්‍රයා කියන්නේ. ඉතින් මේ හඳේ වර්ණය මොන වගේද? එය රෝස පැහැති වර්ණයක්ද? ඇත්තටම කිව්වොත් නැහැ. මේට ස්ට්‍රෝබෙරි චන්ද්‍රයා කියන්නේ මෙහි වර්ණය නිසා නම් නෙවෙයි. මේට මේ නම ලැබී ඇත්තේ මේ කාලයේදී වනාන්තර වලින් සහ තෙත් භූමි වලින් ස්ට්‍රෝබෙරි පැලීම සිදුවන නිසා. ඉතින් මන් දන්නවා දැන් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති. ඒ තමයි මොකක්ද මේ ස්ට්‍රෝබෙරි පැලීම කියන්නේ කියලා. මේ ස්ට්‍රෝබෙරි කියන්නේ අනෙක් පළතුරු වගේ නෙවෙයි. කියන්නේ ස්ට්‍රෝබෙරි නෙලාගත් පසු ඉදීමකට ලක් වෙන්නේ නැහැ. ඒ හේතුව නිසා ස්ට්‍රෝබෙරි ඒවායේ ඉදුණු උච්චතම අවස්ථාවේදී නෙලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා සම්පූර්ණයෙන්ම රතු පැහැයට හැරිලා දීප්තිමත් වර්ණයක් ලබා දුන්නම තමයි නෙලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට රතු පැහැති දීප්තිමත් වර්ණයක් ලබා දෙන එකට තමයි ස්ට්‍රෝබෙරි පැලීම කියලා කියන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මේ චන්ද්‍රයාට මේ නම දැම්මේ කවුද කියලා. මේ චන්ද්‍රයාට මේ ස්ට්‍රෝබෙරි පූර්ණ චන්ද්‍රයා කියන නම ලැබෙන්නේ ඇමරිකාවේ සිටින ඇල්ගොන් කුයින් නම් ආදිවාසී ජනවර්ගයකින්. මේ ඇල්ගොන් කුයින් ආදිවාසීන්ගේ කාලගුණික පද්ධති අංකික මාසවලට ගමන් කරන්නක් නොවේ. ඒ ගමන් කරන්නේ චන්ද්‍රයාගේ වටය අනුව. ඒ කියන්නේ මෙයාල හැම පූර්ණ චන්ද්‍රයෙක්ම නම් කරලා තියෙන්නේ ඒ කාලවල සිදුවන ස්වභාවික සිදුවීම් පදනම් කරගෙන. ඉතින් මේ ජූනි මාසය කියන්නේ ස්ට්‍රෝබෙරි සඳහා ඉතාමත් හිතවත් මාසයක් වන අතර මේ කාලයේදී ගිම්හානයද ආරම්භ වෙනවා. මෙන්න මේ හේතුන් නිසා මේට ස්ට්‍රෝබෙරි පූර්ණ චන්ද්‍රයා යන නාමය ලබා දෙනවා. මේ කෙසේ වුවත් මෙම පූර්ණ චන්ද්‍රයාට වෙනත් බොහෝ සංස්කෘතික නාම පවතිනවා. එනම් ජූනි මාසයේදී රෝසමල් විකසනය වන බැවින් මෙය යුරෝපිකයන් විසින් රෝස චන්ද්‍රයා යන නමින් හඳුන්වනවා. ඒ වගේම ජූනි මාසය මීපැණි පානය සහ වහ උත්සව සමග සම්බන්ධ වන බැවින් යුරෝපිකයන් මෙය මිහිඳු චන්ද්‍රයා යනුවෙනුත් හඳුන්වනවා. ඉතින් අපි හැමෝම දන්න හනිමූන් යන වචනය සෑදී ඇත්තේද ඉහත සංකල්පය නොවයි. තවද ලෝටස් මල්ක පිරිසිදු ආත්මය හෙළිකන සලකුණෙන් මෙම චන්ද්‍රයා චීනයේදී ලෝටස් චන්ද්‍රයා ලෙසත් හඳුන්වනවා. ඒ වගේම පවිත්‍රකම සහ ආත්ම පිරිසිදු කිරීමේ දිනක් ලෙස ඉන්දියාවේදී මෙය ජේෂ්ඨ පූර්ණිමා යන නමින් හඳුන්වනවා. ඉතින් ලොව පුරා මෙවැනි රටවල් ගණනාවක් විවිධ විශ්වාස ගණනාවක් සමග මේ දිනය සමරනවා. ලොවක් බලා සිටින මේ අරුම පුදුම සිදුවීම සිදුවන්නේ ක්‍රීස්ම සූර්ය වෘත්තය අසල වසරේ දිගුම දිනවලදීය. එනම් මේ පූර්ණ චන්ද්‍රයා දැකිය හැක්කේ සන්ධ්‍යා කාලයේදී වන අතර ඒ ඉතා පහළ ආස්තලයේ විශාල ලෙස රන් පැහැයෙන් දිස්වේ. මේ සිදුවන්නේ දියුණු වායුගෝලීය බලපෑම් නිසයි. ඒ වගේම විශේෂ අවුරුදු කිහිපයකදී මෙම චන්ද්‍රයා සුපර්මූන් ලෙසද හඳුන්වනවා. ඒ කාලවලදී එය තවත් විශාල සහ දිදුලන හැඩයක් ගන්නවා. මේ කාලයේදී පූර්ණ චන්ද්‍රයාට ආධ්‍යාත්මික අර්ථයක් පවතිනවා. ඒ කියන්නේ මේ කාලයේදී පේගන් සහ වික්කා ආගමිකයන් සූර්ය ශක්තියට සහ භූමියේ පෝසත්වයට ගෞරව කිරීමක් ලෙස පැරණි ආගමික උත්සවයක් වන ලිතා උත්සවය සමරනවා. ඉතින් බොහෝ දෙනෙක්ට මේ ජූනි මාස පූර්ණ චන්ද්‍රයා කියන්නේ සම්පූර්ණතාවය පිළිවෙල සහ චිත්ත සංසුන්කම ඇති කරන අවස්ථාවක්. ඒ නිසාම මේ දිනය වර්තමානය වන විට පිරිමින් සහ කාන්තාවන් සංසුන් චන්ද්‍ර ආලෝකය යටතේ භාවනා කරමින් සමරනවා. ඒ වගේම තවත් පිරිසක් ස්ට්‍රෝබෙරි ආහාර සමග සංග්‍රහ කටයුතු කරමින් උත්සව පවත්වනවා.
ඒ විතරක්ම නෙවෙයි ඇතැම් සමහරු ප්‍රාර්ථනාවන් සහ වාසනාවන්ත බලාපොරොත්තු දෙසා උත්සව පවත්වනවා. මෙහි විශේෂම කරුණ තමයි මේ රාත්‍රිය ආදරවන්තයන් මිහිදුපානය කළා වගේ සඳට යටින් ජලය එකට සම්බන්ධ වෙනවා. එහි සරලම තේරුම තමයි මේ රාත්‍රිය ආදරය නැවත අවදි කිරීමට සුදුසු වේලාවක් ලෙස ඇතැම් මිනිස්සු විශ්වාස කරනවා. ඉතිං ආදරය ආහාර ප්‍රාර්ථනාවන් රැසක් උඩින් ඉතිහාසටම විශේෂ මේ චන්ද්‍රයාගේ ආකාශගත ලක්ෂණ සමග බොහෝ පිරිසක් ජීවිතයේ අලුත් ගමනක් ආරම්භ කරනවා. මේ ස්ට්‍රෝබෙරි පූර්ණ චන්ද්‍රයාගේ කතාව කියන්නේ අහස ගැනවත් ජීවවිද්‍යාත්මක සිදුවීමක් ගැනවත් නෙවෙයි. මෙයින් අපට මතක් කර දෙන්නේ මිනිසුන් කොපමණ ගැඹුරු ලෙස චන්ද්‍රයා සහ අහස සමග සම්බන්ධ වී ඉන්නවද කියලා. එනම් සෑම යුගයකදීම සෑම සංස්කෘතියකදීම මිනිසා චන්ද්‍රයා දෙස බලමින් අර්ථය සහ මතකය සොයනවා. ඉතින් මේ ජූනි මාස 11 වෙනිදාත් ලෝපුරා ජනතාවගේ බලාපොරොත්තු නවගැන්වෙමින් ඒ සුන්දර අවස්ථාව උදා වෙනවා. මේ ස්ට්‍රෝබෙරි චන්ද්‍රයාගේ කතාව නිකම්ම කතාවක් නන් නෙවෙයි. මෙය ලෝපුරා ජනයාගේ ජීවිත ආලෝකමත් කරන එක්තරා සුවිශේෂී අවස්ථාවක්. එහෙනම් මේ වගේ ඔබ නොදත් ලෝකය පිළිබඳ විස්තර දැනගන්න මව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාලා ඔයාලගේ අදහස් වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙනම් අදට මම යනවා.